අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ෆිසියෝ ටොක්ස් විත් සචිර අලුත් එපිසෝඩ් එකක් එක්ක. අද අපි කතා කරමු මැණික් කටුවේ වේදනාව පිළිබඳව. මැණික් කටුවේ වේදනාව ගොඩක් වෙලාවට එන්නේ කම්පියුටර් වර්කර් කෙනෙක්ට, IT වර්කර් කෙනෙක්ට, නැත්නම් ඔෆිස් එකේ ටයිප් කරන කෙනෙක්ට, ගොඩක් වෙලාවට බයික් එකේ ඩ්‍රයිව් කරන කෙනෙක්ට තමයි ගොඩක් වෙලාවට මේක එන්නේ. එතකොට මොකක්ද මේ මැණික් කටුවේ වේදනාවත් එක්ක පළවෙනි ඇඟිලි තුනට දැනෙන හිරිවැටීම කියන්නේ නම්නස් එකක් එක්ක දැනෙන වීක්නස් එකක්. ඔයාලට මූඩ් ග්‍රැබ් කරන්න බෑ, ලුණු කපන්න බෑ හවුස් වයිෆ් කෙනෙක්ට. මොකද්ද මේ මැණික් කටුවේ වේදනාවත් එක්ක ඇඟිලි වලට එන දේ? ඇත්තටම කිව්වොත් අපි මේක හඳුන්වන්නේ CTS. CTS කියන්නේ කාපල් ටනල් සින්ඩ්‍රෝම්. ඒ නමෙන්ම තියෙනවා කාපල් ටනල් සින්ඩ්‍රෝම්. මේක මෙතන තියෙන බෝන්ස් වලට අපි කියන්නේ කාපල්. මෙතනින් හැදෙනවා ටනල් එකක්. මේ ටනල් එක පැත්තෙන් යනවා නොයෙකුත් පේශි වල ටෙන්ඩන්. එතකොට ඒකම යනවා මීඩියන් නර්ව් කියලා ස්නායුවක්. මේ මීඩියම් නර්ව් එක මේ පැත්තෙන් සප්ලයි කරන්නේ මේ ඇඟිලි තුනටයි මේකෙන් භාගයකටයි. එතකොට මේ ඇඟිලි තුන වාට නම්නස් තියෙනවා නම් ගොඩක් වෙලාවට මීඩියන් නර්ව් එක කොහෙන් හරි තද වෙලා තියෙනවා. ඒ කියන්නේ එන්ට්‍රැප්මන්ට් නියුරෝපති එකක් වෙලා තියෙනවා. මැණික් කටුවේ වේදනාවත් එක්ක මේ තදවීම තියෙනවා නම් මෙතනට තියෙන හිරිවැටීම තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක CTS තත්වයක්. එතකොට මේ CTS හැදෙන්නේ IT වර්කර්ස්ලාට නැත්තම් ඩ්‍රයිව් කරන කට්ටියට විතරද? ඇත්තටම ගොත් මේක හැදෙනවා ප්‍රෙග්නන්සි අවස්ථාවලදී ෆ්ලූයිඩ් රිටෙන්ෂන් කියන තත්ත්වයේ ඔස්සේත් ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් කෙනෙක්ට මේ මෙතන තියෙන වේදනාව මැණික් කටුවේ වේදනාවත් එක්ක එන එක දෙනවා. එතකොට තවත් ගත්තොත් හයිපෝथायरॉयඩිසම් සහ ඔබේසිටි කියන මහත කෙනෙක්ට, ඩයබටිස් තියෙන කෙනෙක්ටත් මේක එන්න පුළුවන්. එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් මේක ෆිසියෝതെරපි එහෙම නැත්නම් භෞතික චිකිත්සක ප්‍රතිකාර වලින් මේක අඩු කරගන්නත් පුළුවන්, මේක නැතිම කරන්නත් පුළුවන්. මම කියන්නේ මේක නැති කරගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. එතකොට අපි මුලින්ම කරන්නේ කරන්ට් එක දෙනවා. කරන්ට් එක දීලා එතන තියෙන වේදනාව නැති කරනවා. නැත්නම් අල්ට්‍රාසවුන්ඩ් තත්ත්වයකින් මෙතන ඉදිමීමක් තියෙනවා නේ, ඉදිමීම අඩු කරනවා. මොකද එතන ඉදිමෙනවා කියලා කියන්නේ එතන තියෙන ස්පේස් එක, නර්ව් එකට තියෙන ස්පේස් එක අඩු වෙනවා. එතකොට මෙතන මේ ස්පේස් එක අඩු වෙන හින්දා තමයි නර්ව් එක තද වෙලා එන්ට්‍රැප් වෙලා රිදෙන්න ගන්නෙ. එතකොට අපි තවත් මේ මම දානවා දැන් මෙතනින් දාන මේ ව්‍යායාමයෙන් ඒ නර්ව් එක ග්ලයිඩ් කරනවා. නර්ව් එකක් මේ ඇදෙන්නේ නැහැ. අපිට පුළුවන් ග්ලයිඩ් කරන්න. එතකොට මොකක් හරි තදවීමක් තියෙනවා නම් අපිට ඒක මේ ග්ලයිඩ් වලින් අපිට මේක හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි සමහර මෙතන ටෙන්ඩන් ග්ලයිඩින් කියලා තියෙනවා, නර්ව් ග්ලයිඩින් කියලා ව්‍යායාම වර්ග දෙකක් තියෙනවා. අපිට ඒ දෙක ගෙදරදි කරලා ගොඩක් වෙලාවට හැමදාම කරලා මේක පළවෙනි අවදි කියන අවදි තියෙනවා මේකේ. මේක මුල් අවදි වර්දී මේ ටෙන්ඩන් සහ නර්ව් ග්ලයිඩින් ව්‍යායාම වලින් අපිට මේක අවම කරගන්න පුළුවන්. ඒතකොට මේක ඉතිමිලා ගොඩක් රිදෙන්න ගන්නවා නම් ෆිසියෝതെරපි ප්‍රතිකාරයකට ගිහිල්ලා අල්ට්‍රාසවුන්ඩ් ටෙන්ස් ගිහිල්ලා නැත්නම් මෙතන ටේප් කියලා අපිට ටේප් කරනවා සපෝට් එකක් විදියට. ඒ තත්ත්වයක් දාලා අපිට මේක සුව කර ගැනීම හැකියාව තියෙනවා.